සීතරනේ සුපුල්නාමල සුවඳ ගැල්ලූ ජීවිතේ සීත හිමගිර සීත නොදැනේ දැනේ උණුසුම ආදරේ. මේ පදවලට අවධානය යොමු කරනකොට අපිට දැනෙන, අපිට අවබෝධ වෙන, අපිට හැඟෙන වචන දෙකක් තියෙනවා. එකක් තමයි සීතල. හිරිගඩු පුදින සීතල. හැබැයි අනෙක් දේ තමයි උණුසුම. එතකොට මේ ඇත්තට මෙතනදි කියවෙන්නේ සීතල හිම වැටෙන, එහෙම නැත්නම් සීතල වටපිටාවක් ඇතුලේ උනත් උණුසුමක් ඇති කරන්න පුළුවන් දෙයක් තමයි ආදරය කියන්නේ කියලා. එතන මොකද්ද මේ උණුසුම මොකක්ද? ඒ උණුසුම තමයි ඇත්තටම අර අපි කතා කරන ආශාව, ආකර්ෂණය නැත්නම් ඇට්‍රැක්ෂන් කියලා කියන රොමන්ස්. අපි අර එකිනෙකාට බැඳෙන සෙක්ස්, කියන්නේ ලිංගිකව ඇතිවන බැඳීම, ආකර්ෂණය. ඒ උණුසුම. ඉතින් බොහොමයක් දෙනෙක් ආදරය කියලා හිතාගෙන ඉන්නේ, අර්ථකථනය කරගෙන ඉන්නේ මෙන්න මේ කතාවෙන උණුසුම. ඒක හරි සමහර වෙලාවට ඉතාම ලඝුයි. ඒක නිසාම අපේ රටේ ශ්‍රී ලංකාවේ මේ ආදරය නිසා ගොඩාක් වෙලාවට විඳවන, එක පැත්තකින් විඳින, ඒ වගේම විඳවන, ජීවිත පවා අහිමි වෙන, එකිනෙකාට හානි කරගන්න, සීදී නසා ගන්න තත්ත්වයක් ඇවිල්ලා. ඒක නිසා මම අද වීඩියෝෙන් කතා කරන්නේ මේ ආදරය හැබෑවටම මොකක්ද, ආදරය කරන්නේ කොහොමද කියලා. එhmenan සුබ දවසක් සියලු දෙනාටම. අපි අපේ වැඩි පටන් ගමු. මොකක්ද මේ ආදරය කියන්නේ කියලා. ඇත්තටම ආදරය කියන්නේ මොකක්ද? බොහොමයක් සින්දුවල මේ ආදරය ගැන කතා කරනවා. ආදරෙන් මැරෙන්න උනා පුළුවන්, ආදරේ වෙනුවෙන් කැප කරන්න පුළුවන් හැම දෙයක්ම, ආදරේ හැමදේම වෙනස් කරයි. ඇත්තටම ආදරය කියන්නේ මේ කියන විදියට මේ උණුසුම ඇති කරන හැඟීමක් විතරද? හිතන්න ඕන දෙයක්. එහෙම නැත්නම් මේක ටිකක් මෙතනට දාලා අවබෝධ කරගන්න ඕන දෙයක්ද? ඉතින් ඒක නිසා අපිට යමක් විතර හිතන්න තියෙනවා. හැඟීමට විතරක් සීමා වෙලා, හැඟීමේ වහල් වෙලා ඒ විදියට වැඩ කරනවා නම් අවසාන ප්‍රතිඵලය හැඟීමෙන්ම නිම වෙන දෙයක් වෙන්න පුළුවන්. අපි බොහොමයක් වෙලාවට ආදරෙන් අසාර්ථක වෙන්නේ, නැත්තම් ෆේල් වෙන්නේ, අසමත් වෙන්නේ, විඳවන්නේ ආදරේ අඩුකම නිසා නෙවෙයි. සමහරු කියනවා, මට හම්බෙලා තියෙන මගේ සේවාලාභීන් කියනවා, මං එයාට ගොඩාක් ආදරේ, මේ ලෝකෙ වෙන කාටවත් මං ඒ තරම් ආදරේ කළා නැහැ. ආදරේ කරන්නේ නැහැ. නමුත් ඒ ආදරේ අඩුවක් නෙවෙයි එතන තියෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ ආදරේ වැරදි විදියට තේරුම් ගැනීම. wrong understanding. ඒක නිසා අපි පොඩ්ඩක් මේක සමාජ මනෝවිද්‍යාව පැත්තට දාලා පොඩ්ඩක් මේක තේරුම් ගන්න උත්සාහ කරමු. එහෙම වුණොත් ඔයාලට ඇත්තටම සාර්ථක ආදරවන්තයෙක් වෙන්න පුළුවන්. සමාජ මනෝවිද්‍යාවේ දෘෂ්ටි කෝණයෙන් බලනකොට ඇත්තටම අපි කරගන්නේ මේ ආදරේ අපේ හැඟීමත් එක්ක හැමතිස්සෙම පටලවා ගන්න එකක්. චිත්‍රපටිවල, සින්දුවල ගොඩක් වෙලාවට ඔය අපි අර හැඟීමත් එක්ක හදාගත්තු ෆැන්ටසි එක කියලා කියන්නේ ඒක ඇත්තටම හදනවා. ඊටාම හදනවා. ඒක ඒ කියන්නේ ඊටාම හොඳින් හදනවා. අනිත් පැත්තට ඒ ෆැන්ටසි එක අපේ තියෙන ෆැන්ටසි එකත් එක්ක සමානුරූපී කරනවා. ඒක නිකන් වැඩි කරනවා. ඉතින් අපි උත්සාහ කරන හැමතිස්සෙම අපේ සාමාන්‍ය ජීවිතේදීත් ඔය ගීතවල, චිත්‍රපටිවල තියෙන ෆැන්ටසි එක සාමාන්‍ය ජීවිතේට ගේන්න. හැබැයි එහෙම කරන්න බෑ. එතන ලොකු වෙනසක් තියෙනවා. ඉතින් අපි හිතනවා මේ කියන මේ උණුසුම, ෆැෂන් එක පොඩ්ඩක් අඩු වෙලා ගියාම, ඇට්‍රැක්ෂන් එක, ඔය කියන එක අඩු වෙලා ගියාම ඉතින් ආදරේ ඉවරයි. අපේ සම්බන්ධතාවය ඉවරයි. ඔන්න ඉතින් එතනින් එහාට විඳවන්න පටන් ගන්නවා. ඇත්තට මනෝවිද්‍යාවේදී මේක දකින්න වෙනස්ම විදියකට. ආදරේ අර්ථකථනය කරන්නේ වෙනස්ම විදියකට. ඉතින් ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න මම හිතුවා පොඩි එක න්‍යායක් මනෝවිද්‍යාවෙන් ගන්න. ඒක හරි ප්‍රයෝජනවත්. ඔයගොල්ලන්ට හරි සරලයි. හරිම ප්‍රයෝජනවත්. මේකට අපි කියනවා ස්ටර්න්බර්ග් කියන මනෝවිද්‍යාඥයාගේ ත්‍රිකෝණාකාරී ආදරය කියලා. එතන මෙයා කියනවා ඇත්තටම මේ ආදරය කියන්නේ නිකන් ත්‍රිකෝණයක් වගේ කියලා. රොබර්ට් ස්ටර්න්බර්ග්ට අනුව ආදරය යනු නිකන් අපි කියන ට්‍රයැන්ගල් එකක්. ත්‍රිකෝණයක් වගේ කියලා. එතන මේ ත්‍රිකෝණයක පාද තුනක් තියෙනවා.
ඉතින් මේ පාද තුනේ මොනවද තියෙන්නේ කියලා තේරුම් ගත්තොත් ඔයාලට ඇත්තටම අවබෝධ කරගන්න පුළුවන් හැබැයි ආදරය මොකක්ද? කොහොමද ආදරය කරන්නේ? කොහොමද ආදරෙන් සාර්ථක වෙන්නේ කියලා. එක කොනක තියෙනවා අර ත්‍රිකෝණයේ එක කොනක තියෙනවා අපි කෙනෙකුට ඉන්ටිමසි කියලා සමීපත්වය. ඒ කියන්නේ අපි ළඟකම අපි ඒ කියන්නේ අපි හදවතින්ම බැඳෙන එක විශ්වාසය එකිනෙකාට බොරු නොකියන එක අවබෝධයෙන් ඉන්න එක විනිශ්චයක් නැතුව දැන් ඒ කියන්නේ ගොඩක් අය තියෙන සැක කරනවා ඔය ඒ කියන්නේ ජජ්මන්ට්ස් නැහැ මෙයා මෙහෙම ගියොත් හොඳට ඇඳොත් මෙයා නරක දෙයක් කරයි අන්න ඒ වගේ නිකන් ජජ්මන්ට්ස් කියන එහෙම නැහැ එතකොට හරි අවබෝධයෙන් චිත්ත වේග කියන්නේ අපි හැඟීම අවබෝධ කරගෙන තේරුම් ගැනීම මේ හැම දෙයක් මේ සමීපති ඉන්ටිමසි කියන එකේ තියෙනවා. එහෙමනම් එක කොනක ඔන්න ඕක තියෙනවා. ඒ කියන්නේ අපි අපේ ආදරවන්තයට තියෙන්න ඕනේ සමීපත්වය එක පැත්තකින්. අනිත් පැත්තෙන් අපි කියනවා ෆැෂන් ආකර්ෂණය කියලා. ඔන්න ඔතන තමයි අර කියන අපි කතා කරන ශරීර ආකර්ෂණය. ඒ කියන්නේ sexual attraction එක ඔක්කොම ඉන්නේ මෙතනට. excitement අපි එකිනෙකා දකින්නලා නිකන් කරන්ට් එක වැදිලා වගේ නිකන් හරි හැඟීමක් එන්නේ ඒක. එතකොට මේ කෙනාව නැතුව මට බෑ ජීවත් වෙන්න බෑ කියන ඒ හැඟීම ඔය ගොඩක් වෙලාට අර පළමු බැල්මෙන්ම නිකන් ඇට්‍රැක්ට් වෙන්නේ මේ කියන පැෂන් එක නිසා. අවාසනාවකට දැන් මේකත් එක කොනක තියෙන එක අවාසනාවට ගොඩක් දෙනෙක් තමන්ගේ ආදරේ කියන එක සීමා කරන්නේ මෙන්න මේ කොනට විතරයි. ඒ කියන්නේ හරි ඒක කියන්නේ එක පැත්තකට එක දිශානතිකට විතරක් යන ආදරයක් එතකොට එන්නේ. ඒක එක කොනක තියෙනවා. අනිත් කොනේ තියෙන්නේ කමිට්මන්ට් කියන එක කැපවීම. කමිට්මන්ට් කියන්නේ ඇත්තටම මේ සම්බන්ධතාවය මට කරන්න පුළුවන් කියන්නේ කරන්න පුළුවන් දේවල් මොනවද? ඒ කියන්නේ මම මෙච්චර කල් කරපු දේවල්ම මම තව දුරටත් මෙතන කරනවා. මට සමහරවිට කැපකිරීම කරන්න තියෙන්න පුළුවන්. මගේ යුතුයකම් තියෙන්න පුළුවන්. මට කරන්න දේවල් තියෙන්න පුළුවන්. ඇත්තටම මේක කෙටි කාණ නිකන් හැඟීමක් නෙවෙයි. අර මේ මොහොතේ දැකලා පැෂන් එකට ආකර්ෂණය වුණාට නෑ. එතනින් අපිට කැපවීමක් කරන්න තියෙනවා. ඇත්තටම බොහොමයක් දෙනෙක් වරද්ද ගන්න තැන තමයි මෙන්න මේ කියන දැන් කියන්නේ කොන් තුනේ මේ ත්‍රිකෝණේ කොන් තුනේ මේ තුන තියෙනවා. ඇත්තටම passion, commitment and intimacy. සමහරු බොහොමයක් වෙලාවට ඒ කියන්නේ එක පැත්තකට විතරක් වැඩි බරක් දෙනවා. ඒ කියන්නේ passion එකට වැඩි බරක් දෙන අය වැඩි අද අපේ රටේ. ඒක නිසා මේක ඔය අයථා සම්බන්ධතා විශ්වාස බිඳ වැටීම් සම්බන්ධතා බිඳ ඔය දේවල් සිද්ධ වෙන්නේ මෙන්න මේ කාරණාවත් එක්ක. එතකොට ඒ සම්බන්ධතා බිඳ වැටෙන්න ප්‍රධාන හේතුවක් තමයි පැෂන් එක තියෙනවා ඉන්ටිමසි අර අපි කතා කරන ඉන්ටිමසි එකයි කමිට්මන්ට් එකයි නැහැ. එතකොට මොකද වෙන්නේ මේක නිකන් හරි කෙටි කාලන ආදරයක් වෙන පැෂන් එක විතරයි. අනිත් පැත්තෙන් සමහරුන්ට තියෙන ඉන්ටිමසි එක විතරක්. නමුත් පැෂන් එක නැතුව එතන නිකන් ඒගොල්ලෝ නිකන් ජස් යාළුවෝ විතරයි. යාළුකමක් විතරයි එතන තියෙන්නේ මොකද පැෂන් එක නැති නිසා. අනිත් පැත්තේ සමහරුන්ට තියෙන කමිට්මන්ට් එක තියෙනවා ඉන්ටිමසි නැහැ. එතන මොකද වෙන්නේ නිකන් ඒක හරි හිස් සම්බන්ධතාවයක්. කැපවීම තියෙන ඕන දෙයක් කරන්න සූදානම්. නමුත් අර කියන අනිත් දේවල් නැහැ. එතකොට ඒක ආදරයක් නෙවෙයි. ඉතින් අර මං කිව්වා ආදරේ නිසා අසාර්ථක වෙන්නේ ආදරේ අඩුකම නිසා නෙවෙයි. මේ කියන ත්‍රිකෝණය සමබර කර ගැනීම හරියට කරගන්නේ නැති නිසා. එහෙමනම් අපි හරියට තේරුම් ගත්තොත් මේ කියන ඉන්ටිමසි passion ඒ වගේම කමිට්මන්ට් තුන හරියට සම්බර කරගන්න අවබෝධයෙන් කරගත්තොත් ඇත්තටම සාර්ථක ආදරයක් කරන්න පුළුවන්. එහෙමනම් කොහොමද අපි හොඳ සම්බන්ධතාවයක් ගොඩනගා ගන්නේ? එතකොට එතනදි තමයි මේක සම්බර කරගන්න කිරීම ගැන හිතන්න පුළුවන්. පළවෙනි එක තමයි හැඟීම් ගැන විතරක් හිතන්න එපා. හැමතිස්සෙම නිකන් choices ගැනත් හිතන්න. එතකොට ඉබේම ඔක balance වෙන. කියන්නේ මාත් එක්ක සම්බන්ධතාවයේ තියෙන ආදරවන්තයාගේ වන්තියගේ choice එකකුත් තියෙනවා. එතකොට එයාව තේරුම් ගැනීමක් කරනවා. එයාව අහනවා. එතකොට ඔන්න ඔයා කියන්නේ ෆීලින් එකට වඩා යමක් එහාට යනවා. අනිත් ඒ දේ තමයි හැමතිස්සෙම ඇසියුම් කරන්න එපා. නිකන් උපකල්පනය කර මේ මම හිතන විදියටම මේක වෙයි එහෙම එකක් නැහැ. හැමතිස්සෙම කතා කරන්න. ඒතර සංනිවේදනයක් එනවා. දෙන්න අතර අපි කියන mutual understanding එකක් එනවා. දෙන්න තේරුම් ගැනීමක් කරන්න පටන් ගන්නවා. ඒකත් හරිම වැදගත් වෙනවා. එතකොට
අනිත් පැත්තෙන් පැෂන් එක අඩු වුණත් සමහරවිට ඔයාට ඉන්ටිමසි වැඩි කරගන්න පුළුවන්. ඉතින් ඒක ඔයා අවබෝධයෙන් කරන්න ඕන දෙයක්. ඒකට ඔයාට තේරුම් ගැනීම තියෙන්න ඕනේ සහ ඔයාගේ හරි කියන්නේ අවබෝධයෙන් කළමනාකරණයකින් මේක කරන්න ඕනේ. අනිත් පැත්තෙන් කමිට්මන්ට් කියන්නේ ට්‍රැප් එකක් නේ. සමහර හිතන් ඉන්නවා මේක මගේ කරුමේ. මෙයා නිසා මම මේ දේවල් ගොඩක් දේවල් කරනවා. මේ කැප කරන්න ගොඩක් දේවල්. නෑ. ඒක ට්‍රැප් එකක් නෙවෙයි. ඒක නිසා ඔයාට ලැබෙන බොහොමයක් දේවල් තියෙනවා. ඉතින් මේ තේරුම් මේ තුනේ තියෙන හොඳට අවබෝධයක් තේරුමක් ගත්තොත් ඔයාට ඔයාගේ ආදරේ සමබර කරන්න පුළුවන්. ඇත්තටම ආදරය කියන්නේ හැඟීමක්ම විතරක් නෙවෙයි. ඒක තේරුමක්. ඒක ඇත්තටම තීරණයක්. ඉතින් අපි මේ ආදරය හරියට තේරුම් ගත්තොත් අපේ සම්බන්ධතා බිඳ වැටෙන්නේ නැහැ. අපි සම්බන්ධතා තියෙන අතරේ තවත් සම්බන්ධතා හොයාගෙන යන්නේ නැහැ. ඒක නිසා සාර්ථක සම්බන්ධතාවයක් තබා ගන්න නම් ඇත්තටම අපි මේක තේරුම් ගන්න වෙනවා. තේරුම් ගැනීම කියන්නේ ඇත්තටම පරිණත වීමක්. ඉතින් එහෙමනම් මේ පරිණත වීම හරියට තේරුම් ගත්තොත් ඔයාටම හොඳ ආදරයක් ඔයාගෙම හදා ගන්න පුළුවන්. ඉතින් එහෙමනම් මේ වගේ ආදරය පිළිබඳව ජීවිතය පිළිබඳව මනෝවිද්‍යාත්මක වීඩියෝ ඔයාට බලන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් මේ වීඩියෝ එක ඔයාට පුළුවන් subscribe කරන්න. එතකොට ඔයාට දිගටම මේ දේවල් බලන්න පුළුවන්. ඒ වගේම ඔයාට හිතෙනවා නම් මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් කියලා ඔයාගේ යාළුවට ඔයාගේ වටේ ඉන්න අයට පොඩක් ෂෙයා කරන්න. ඒක ඔයා කරන සේවයක් වෙන්න පුළුවන්. එහෙමනම් සුබ දවසක් සියලු දෙනාටම ස්තුතියි.